ඔයගොල්ලෝ වීඩියෝ එක පටන් ගත්තද? මොකක්ද කියන්නේ? මොකද තියෙන්නේ නිකන් එක වගේ જાති තුනක් තියෙනවානේ. මොනවද තියෙන්නේ කියලා අහලා දැනගන්න මත් එක්ක විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. Hi Anuradha. Nice to meet you. Nice meeting you. Anuradha කියලා කියන්නේ DNA Engineering Private Limited එකේ engineer managing director. ඉතින් Anuradha මේ මොනවද? මේ ඇවිල්ලා අකුණු සන්නායක. අකුණු අපි lightning protection කියලා කියනවා. එතකොට අපිට ගෙවල් වලට buildings වලට වෙන අකුණු වලින් වෙන අනතුරු වළක්වා ගන්න තමයි අපි මේ අකුණු සන්නායක දාන්නේ. හරි. මම හිතනවා precaution is better than cure. ඒ කියන්නේ අනතුරක් වෙන්න කලින් අපි ඒ සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නැත්තම් අර ඔක්කොම අය කරන්නේ මොනවා හරි උනාට පස්සේනේ අයියෝ මම මේක කරගත්තේ නැහැ කියලා. ඔන්න ඔයා එහෙම දුක් වෙන්න එපා. අකුණක් ගහන්න ඉස්සෙල්ලා ඔයා ඒ ප්‍රිකෝෂන් එක ගන්නනේ මෙන්න ඉන්නවා අනුරාධ. හරි. අපි තවදුරටත් විස්තර කරමු. ඔව් මෙහෙමයි. අපේ දැන් ගෙවල් සහ බිල්ඩින් වලට ඇපාර්ට්මන්ට්ස් වල අපේ ලංකාව කියන ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. ඉතින් ට්‍රොපිකල් කන්ට්‍රීස් වල ගොඩක් වෙලාවට රේනි සීසන්ස් තියෙනවා. ඒතකොට අකුණු අනතුරු වලින් වෙන ඩැමේජස් ගොඩක් වැඩි. එතකොට ගෙවල් වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැත්නම් බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම සර්ච් කරන්ට් එකක් ඇවිල්ලා අපේ ගෙදර තියෙන ඉක්විප්මන්ට්ස් ලයිට්ස් එතකොට CCTV TV පිච් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි මේ අකුණු සන්නායක දාන්නේ. මෙතන පෙන්වලා තියෙන ඇත්තම ඩිරෙක්ට් අකුණු සන්නායක ඒ කියන්නේ ඩිරෙක්ට් ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම්. මේකේ දෙකක් තියෙනවා. ඔය දෙකනේ මේ තුනක් තියෙනවා. මොනවාද මේක අපේ අකුණු සන්නායක හැම සිස්ටම් කතා කරද්දී අපි ස්ටෑන්ඩඩ් එකක් කියන අපි ඉලෙක්ට්‍රිකල් ප්‍රොජෙක්ට් එකක් කතාවදී ස්ටෑන්ඩඩ් එකක් ගැන තමයි කතා කරන්නේ. මේක ඇවිල්ලා බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකේ යන ඇරස්ට් එකක් BS 62305 කියන ස්ටෑන්ඩඩ් එකේ මේ ඇරස්ට්ස් දෙක ඇවිල්ලා ෆ්‍රෙන්ච් ස්ටෑන්ඩඩ් එකේ යන NFC 17-102 මේ දෙකේ අතර වෙනස ඇවිල්ලා මේක 100 මීටර්ස් රේඩියස් එකක් කවර් වෙන එකක් සහ මේක 40 මීටර්ස් රේඩියස් එකක් කවර් වෙන එකක්. හරි. ඉතින් දැන් මේක තවත් දෙයක් කොහොමද හරි සර්ච් ප්‍රොටෙක්ටර් ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම බිල්ඩින් එකට අකුණක් වැදිලා අකුණක අනතුරක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් එකක් තමයි බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඩැමේජ් වෙන එක අකුණක් වැදිලා. ඊට අමතරව අර සර්ච් කරන්ට් එකක් ඇවිල්ලා අපේ පවර් ලයින් එක දිගේ සර්ච් කරන්ට් එකක් ඇවිල්ලා සර්ච් කරන්ට් එක හරහා අපිට වෙන අනතුරු වළක්වන්න අපි දානවා SPD කියලා ඩිවයිස් එකක්. අපිට ගෙදෙන්න මැවිලා වෙන්නේ මේ වනේ SPD එක මෙතන හරි ඕකේ. අපි SPD එකක් කියලා කියන්නේ සර්ච් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එකක්. ඒක ලොකු රේන්ජ් එකක් තියෙන එකක්. සාමාන්‍ය සරලව කියනවා නම් අපේ මේන් පැනල් ඉලෙක්ට්‍රිකල් පැනල් එක තියෙනවානේ. ඉලෙක්ට්‍රිකල් පැනල් එකට අපි මේ වගේ සර්ච් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එකක් දානවා. දැන් මේක ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකක්. ලොකු කරන්ට් එකක් ගන්න තැන් වලට. එතකොට මේක ටයිප් 1+2 කියලා තියෙනවා. මේ පැනල් එකට මේ සර්ජර්ස් එකක් දැම්මහම එයා එළියෙන් එන සර්ච් කරන්ට් එක නැත්නම් ට්‍රාන්සියන්ට් කරන්ට් එක එයා පොළවට ඩයිවර්ට් කරන එක තමයි කරන්නේ එර්ත් එකට. හරි. ඔන්න මේ ඉංජිනේර අනුරාධ මේ දැන් ඔන්න අහන්න මම අහගෙන හිටියා කියපු දේ අකුණක් ගැහුවාම අපේ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකට වෙනම එකක් තියෙනවා. ඒකට වෙනම දෙකක් තියෙනවා. ඒක ඩිරෙක්ට් ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ පවර් එක ආවොත් අපේ ගෙදර දොරේ තියෙන දේවල් පිච්චිලා යන්න පුළුවන්. ඒකට වෙනම කතාවක්. ඒකට වෙනම කතාවක්. ඒකට අපි දානවා සර්ච් ප්‍රොටෙක්ෂන් ඩිවයිසස් නැත්නම් SPD. හරි. ඉතින් ඔයා කැදැල්ල හැදුවට මගදී ඔයාගේ කැදැල්ල රැක ගන්න ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. කැදැල්ල රැක ගන්න නම් මේ වගේ අනතුරු වෙන්නේ නැතුව ඒ සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ සියල්ල බලා ගන්න පුළුවන් සෙලන් කැදැල්ල Art of Living 2025 ප්‍රදර්ශනය මේ නොවැම්බර් 14 15 16 කොළඹ හත BMICH එකේ පැවැත්වෙනවා. මෙතෙන් ඇවිල්ලා මේ අනුරාධගේ මේ කම්පැනි එකට මේ ස්ටෝල් එකට DNA engineering එකට ආවොත් මේක බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දැන් එන්න බැරි නම් කවදා හරි දවසක හෙනයක් ගහයි අකුණක් ගහයි තියෙනවා නම් අර පස්සේ වරි වෙන්න හොඳ නැහැ. පස්සේ වරි වෙන්න හොඳ නැහැ. වරි වෙන්න හොඳ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එන්න ඕනේ. එහෙම වුණොත් DNA කොහෙද තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. අපි DNA Engineering Private Limited අපේ ඔෆිස් එක තියෙන කඩවත. ඔයගොල්ලෝ එන්න. ඔයගොල්ලන්ට එස්ටිමේෂන් එකක් ගන්න පුළුවන් අපෙන් free of charge අපි කරලා දෙනවා. එතකොට ඔයගොල්ලත් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අකුණු වලින්. හරි. ඉතින් ඔබට බොහොම ස්තුතියි ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ජයන් ජයන් වේවා.